හයි කොහොමද? ඔන්න ඉතින් ඔයාලට අදත් මම කියලා දෙන්න හදන්නේ කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ගොඩාක් අය මගේ වීඩියෝස් බලන්නේ කෙට්ටු වෙන්න පුළුවන් ක්‍රම. ඒ නිසා මම හිතුවා ඔයාලට මේ වීඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේකට අපිට අවශ්‍ය වෙනවා chia seeds. chia seeds වලින් මම කලිනුත් ඔයාලට කියලා දීලා තියෙනවා කොහොමද කෙට්ටු වෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ක්‍රමයක් තමයි තවත් මේක. මේ තියෙන chia seeds මේවට සමානවම තියෙනවා තව කසකසා ඇට. ඉතින් මේ කසකසා ඇට වලට වඩා chia seeds වල අපිට කෙට්ටු වෙන්න පුළුවන් සාධක වැඩි. ඒ නිසා ඔයාට පුළුවන් මේ chia seeds පාවිච්චි කරලා කෙට්ටු වෙන මේවා ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වල ගන්න තියෙනවා. එහෙම ගන්න බැරි නම් අනිවාර්යෙන් මට මෙසේජ් එකක් දාන්න. ඔයාලට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. chia seeds සාමාන්‍යයෙන් ඔයාලා එකතු කරගන්නකොට ටිකක් පෙඟෙන්න තියලා එකතු කරගන්න. මම ඒක කලින් වීඩියෝ එකෙත් කියලා දීලා තියෙනවා. මෙතනදී මම ඔයාලට මේ වෙලාවේදී මේක හදලා පෙන්නන්න ඕන නිසා තමයි එකපාරම එකතු කරගන්නේ. හැබැයි chia seeds එකතු කරගන්නකොට අනිවාර්යෙන් chia seeds ටික වෙනම භාජනයකට වතුර චුට්ටක් දාලා ඒක පෙඟෙන්න තියලා තමයි අපි වතුරයකට එකතු කරගන්න ඕනේ. මේ එකතු කරගත්තේ වතුර නෙමෙයි පොල් වතුර. ඉතින් ඔයාලා පොල් වතුර එකතු කරගන්නා නම් ගොඩාක්ම හොඳයි රිසල්ට් එක ගන්න පුළුවන්. අර වතුර වලට එකතු කරලා බොනවා වගේම තමයි මේකත් වෙන ක්‍රමයක්. පොල් වතුර වලට එකතු කරලා බොන්න පුළුවන්. ඊට පස්සේ ඒකට දෙහිෂ ටිකකුත් දාගන්න. මේකත් ගොඩක් ප්‍රසිද්ධ ක්‍රමයක්. ඔයාලට පුළුවන් තව මේ ගැන ටිකක් හොඳට හොයලා බලන්න. ඉතින් ඔයාට දිනපතාම පොල් වතුර දාලා මේක බොන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් අපි කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේක normal water එකකට දාලා බොන විදිය. ඉතින් ඒ විදියට try කරන්න පුළුවන්. මේ ක්‍රම දෙකම ඇත්තටම ගොඩක් සාර්ථකයි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ හැම ක්‍රමයක්ම සාර්ථක වෙන්න ඔයාගෙත් පොඩි help එකක් තියෙන්න ඕනේ. ඒ තමයි ඔයා අනිවාර්යයෙන්ම මේ වගේ කෙට්ටු වෙන්න try කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අධික පැන් රස කෑම, තෙල් කෑම, ඒ වගේම ආහාර වේල් 3ටම බත් ගන්නවා නම් ඒ ප්‍රමාණය චුට්ටක් අඩු කරලා ගන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න.